දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම නවතම තොරතුරු දැනගන්න අපේ channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයකින් දාලා තියෙන job vacancies කිහිපයක් ගැන. අපි එන වීඩියෝ එකට ගිහින් බලමු මේ job vacancies මොනවද කියලා. පළවෙනියට දාලා තියෙන job vacancy එක තමයි trainee operations assistant, junior service assistant කියන job vacancies දෙක. මේ vacancies දෙක දාලා තියෙන්නේ Cargill's Food City ආයතනයේ විසින්. මේ සඳහා male සහ female යන දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක walk in interview එකක් විශේෂයෙන් තමයි තියෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. මේ බඳවා ගැනීම සිදු කරන ලබන්නේ මීරිගම බාන්තුරාගොඩ පිහිටි Cargill's Magic Ice Cream කර්මාන්තශාලාවේ සේවය කිරීම සඳහා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට තියෙන ඕනි සුදුසුකම් මොනවද කියලා. මෙහිදී නුපුහුණු මෙහෙයුම් සහායක ගැහැණු සහ පිරිමි යන වේකන්සි එක සඳහා අයදුම් කරන අයදුම්කරුවන් වයස අවුරුදු 18ත් 40ත් අතර අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම අයදුම්කරු අපොස සාමාන්‍ය පෙළ දක්වා විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආධුනික කනිෂ්ඨ සේවා සහායක කියන තනතුරට තියෙන ඕනි සුදුසුකම් තමයි අයදුම්කරු වයස අවුරුදු 18ත් 40ත් අතර අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම අයදුම්කරු 8 ශ්‍රේණිය සමත් අයදුම්කරුවෙකු වෙන්න ඕනි. මේ සඳහා අයදුම් කිරීමේදී එක්ස්පීරියන්ස් එකක් අවශ්‍ය වන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මාසික වැටුප රුපියල් 58000කට වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුරු සඳහා තෝරා ගන්න අය සඳහා රාජකාරී වේලාව තුල ආහාර පාන නොමිලේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නොමිලේ නිල ඇඳුම් දක්ෂතාවයේ මත මාස 6කින් පසුව සේවයේ ස්ථිර වීමේ හැකියාව මෙන්ම ප්‍රසාද දීමනා සහ නොමිලේ ආරක්ෂිත නවාතැන් පහසුකම්ද ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුරු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම් පත්‍රයක්ද සමග පහත සඳහන් කළ දිනයන් වලදී පෙරවරු 9ත් පස්වරු 12ත් අතර කාල සීමාව තුළදී මෙන්න මෙතන සඳහන් කරලා තියෙන ස්ථාන වෙත පැමිණෙන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙහිදී 2025 12 වන මාසේ 30 වන දින දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයටත් 2025 12 වන මාසේ 31 වන දින කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයටත් පැමිණෙන ලෙස තමයි දන්වලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙන්න මෙතනින් ගිහිල්ලා apply for job කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලගේ online application එක fill කරන්න පුළුවන්. එතනින් ඔයාලගේ online application එක fill කරලා submit කරන්නත් පුළුවන්. මේ online application එක fill කරාට ඔයාලා අනිවාර්යයෙන්ම මේ සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නම නම් අර ඉහත සඳහන් කරපු දිනයන් දෙකෙන් ඔයාලට පහසු ස්ථානයකට සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමට යා යුතුයි. මීළඟට දාලා තියෙන වේකන්සි එක දාලා තියෙන්නේ Haleys Fentons Limited ආයතනයේ විසින් මේ වේකන්සි එක තමයි IT Associate කියන වේකන්සි එක. මේ සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න අයදුම්කරුවන්ට තියෙන ඕනි සුදුසුකම් තමයි අයදුම්කරු HND එකක් හරි ඩිප්ලෝමා එකක් හරි කරලා තියෙන ඕනි ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි හරි ඒහා සමාන ෆීල්ඩ් එකකින් ඒ වගේම බේසික් නොලෙජ් එක තියෙන්න ඕනි කම්පියුටර් හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් සහ නෙට්වර්කින් පිළිබඳව බේසික් නොලෙජ් එක තියෙන්න ඕනි. ඒ වගේම අයදුම්කරු සතුව හොඳ සංනිවේදන කුසලතාවයක් තියෙන්න ඕනි. ඒ වගේම හොඳ ප්‍රශ්න විසඳීමේ හැකියාවක් මෙන්ම ඇනලිටිකල් ස්කිල්ස් තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඔයා මේ වේකන්සි සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔයාගේ CV එක අප්ලෝඩ් කරන්න එනවා. එන්න එතනින් ඔයාගේ CV එක අප්ලෝඩ් කරලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. මීළඟට දාලා තියෙන වේකන්සි එකක් දාලා තියෙන්නේ Haleys Fentons Limited ආයතනයේ විසින්මයි. මේ job vacancy එක තමයි HR assistant කියන job vacancy එක. අපි බලමු මේ සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න අයදුම්කරුවන්ට තියෙන ඕනේ සුදුසුකම් මොනවද කියලා. මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට ඩිප්ලෝමා එකක් හරි HND එකක් හරි ඩිග්‍රී එකක් හරි තියෙන්න ඕනි human resource management හෝ එහා සමාන ෆීල්ඩ් එකකින්. ඒ වගේම මේ ෆීල්ඩ් එකෙන් අවුරුදු 1-2 අතර එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනි. ඒ වගේම HR internship එකක් කම්ප්ලීට් කරපු අයදුම්කරුවන්ටත් මේ සඳහා අයදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්කරු තුල හොඳ සංනිවේදන කුසලතාවයක් මෙන්ම හොඳ අන්තර්පුද්ගල කුසලතාවයක් තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා.
ඒ වගේම අයදුම්කරුවට MS Office package එක පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. මේ සඳහා ඔයා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ CV එක අප්ලෝඩ් කරන්න එනවා. එතනින් ගිහිල්ලා ඔයාගේ CV එක අප්ලෝඩ් කරලා submit කරන්න තමයි තියෙන්නේ. මීළඟට දාලා තියෙන job vacancy එක දාලා තියෙන්නේ Pizza Hut ආයතනයේ විසින් මේ job vacancy එක තමයි management trainee HR කියන job vacancy එක. මේ සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න අයදුම්කරුවන්ට තියෙන ඕනේ සුදුසුකම් තමයි HRM හරි business management හරි field එකෙන් graduate කෙනෙක් වෙන්න ඕනි. ඒ වගේම සිංහල සහ ඉංග්ලිෂ් language එකෙන් හොඳ සංවේදන කුසලතාවයක් තියෙන්න ඕනි. ඒ වගේම මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට experience එකක් අවශ්‍ය වන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලගේ CV එක අප්ලෝඩ් කරන්න එනවා. මෙන්න මෙතනින් ඔයාගේ CV එක අප්ලෝඩ් කරලා submit කරන්න තමයි තියෙන්නේ. මීළඟට දාලා තියෙන vacancy එක දාලා තියෙන්නේ ලංකා Wall Tiles PLC ආයතනයේ විසින් දාලා තියෙන call center assistant කියන job vacancy එක. අපි බලමු මේ සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න අයදුම්කරුවන්ට තියෙන ඕනේ සුදුසුකම් මොනවද කියලා. මේ සඳහා අයදුම් කිරීමට කැමැත්තෙන් ඉන්න අයදුම්කරුවන් වයස අවුරුදු 25ට අඩු අයදුම්කරුවෙක් වෙන්න ඕනි. ඒ වගේම උසස් පෙළ විභාගයේ සමත් අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම අයදුම්කරු සතුව හොඳ සංනිවේදන කුසලතාවයක් තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව සහ ටැමිල් භාෂාවෙන් සංනිවේදනය කරන්න පුළුවන් නම් වඩාත් වැදගත් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා අයදුම් කරන අයදුම්කරු තුල ටෙලිෆෝන් එකෙන් කතා කරනකොට හොඳ ආචාර ධර්ම මෙන්ම මිත්‍රශීලීව කස්ටමර්ස් සමග කතා කිරීමේ හැකියාව තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ෆීල්ඩ් එකෙන් කලින් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒකත් වැදගත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ CV එක අප්ලෝඩ් කරන්න එනවා. මෙන්න මෙතනින් ඔයාගේ CV එක අප්ලෝඩ් කරලා submit කරන්න තමයි තියෙන්නේ. මීළඟට දාලා තියෙන vacancy එක දාලා තියෙන්නේ ආපිකෝ සුපර් සෙන්ටර් ආයතනයේ විසින් දාලා තියෙන bakery chef පිරිමි සහ ගැහැණු කියන vacancy එක. මේ සඳහා පිරිමි සහ ගැහැණු වෙන දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්. මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට තියෙන ඕනේ සුදුසුකම් තමයි අයදුම්කරු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සුදුසුකම් ලබා තියෙන්න ඕනි. ඒ වගේම වයස අවුරුදු 18ට වඩා වැඩි අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම මේ සහ සමාන ශාස්ත්‍රයක පෙර අත්දැකීම් තියෙනවා නම් මේකත් වැදගත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුරු සඳහා තෝරාගෙන ලබන අයදුම්කරුවන්ට ලැබෙන ප්‍රතිලාභයන් තමයි මාසික වැටුප මෙන්ම වෛද්‍ය සහ අනෙකුත් ප්‍රතිලාභයන්ද ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මීට අමතරව වාර්ෂික බෝනස්, රාත්‍රී මුරදීමනා මෙන්ම සුවදශීලී සහ උද්‍යෝගිමත් වැඩ පරිසරයක කටයුතු කිරීමට අවශ්‍ය ඉඩපහසුකම් සලසලා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලා මේ සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක ක්ලික් කරාට පස්සේ online application එක fill කරලා submit කරන්න. මේ vacancies ගැන තවදුරටත් තොරතුරු දැනගන්න අවශ්‍යයි නම් මේ vacancies වල link ටික මම පහළ description එකෙන් දාලා තියෙනවා. ඔයාලට ඒ link එකෙන් ගිහිල්ලා මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වගේම තවත් job vacancies ගැන අලුත්ම අප්ඩේට් ලබා ගන්න අවශ්‍යයි නම් අපේ WhatsApp channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි මේ වගේම තවත් job vacancies සහිත වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරලා තියාගන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.